අයිබෝවන් අද අපි කතා කරමු අහසේ නිදහසේ පියාඹන්න තියෙන ටිකක් වෙනස් විදිහක් ගැන. පැරමෝටරින්. ඔව්. powered paragliding. එහෙමත් නැත්නම් PPG කියලාත් කියනවා. මේක අර පැරග්ලයිඩර් පියාපතක් තියෙන්නේ ඒකට මෝටරයක් හැම සවි කරලා නේද? හරියටම හලි. ඒ නිසා අර සාමාන්‍ය පැරග්ලයිඩින් වඩේ සුළං පාරවල් මතම යැපෙන්න ඕන නැහැ. Tamanට ඕන විදිහට යන්න පුළුවන්. මේක අල්ට්‍රා ලයිට් ගුවන් ක්‍රීඩාවක්. ඉතින් අද අපි මේ ගැන ටිකක් ගැඹුරින් බලමු නේද? මූලාශ්‍රයම පාවිච්චි කරලා කොහොමද මේක ක්‍රියා කරන්නේ? වාසි මොනවද? අවදානම් තියෙනවද ලංකාවේ තත්වය කොහොමද කියලා? අනිවාර්යයෙන්ම මේකේ තියෙන ප්‍රධානම ආකර්ෂණය තමයි අර කිව්වා වගේ කඳු මුදුන් හොයන්න ඕන නැති එක. ඔව්. ඉතින් ප්‍රධාන කොටස් දෙකක් තියෙන එකක් තමයි අර පැරග්ලයිඩර් පියාපත රෙදි වලින් හදපු නියමුව හානස් එකකින් සම්බන්ධ වෙන එක. පාලන රැහෙන් හැමත් තියෙනවා. හරි. අනිත් කොටස. අනිත් එක තමයි අර පැරමෝටර් ඒකකය. ඒක අර පිටේ බැඳ ගන්න බෑග් එකක් වගේ. ඒකේ තමයි එන්ජින් එක තියෙන්නේ. මේවා හරිම සැහැල්ලුයි. නීති ටිකක් සරලයි. ලොකු ගුවන් යාන එක බලද්දි. ඒ කියන්නේ පැරග්ලයිඩරේ තියෙන සරල බවයි ඕන තැනකින් යන්න පුළුවන් නිදහසයි එකතු වෙනවා වගේ. ඇත්තමන්. සමතලා හොඳක ඉඩ තියෙන බිමක ඉඳන් උලත් යන්න පුළුවන්. කන්දක් මෝන නැහැ. ඒක ලොකු දෙයක්. ගුවන්ගත වෙන්නේ කොහොමද? ක්‍රම දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් ෆුට් ලොන්ච්. ඒ කියන්නේ එන්ජින පිටේ තියාගෙනම දුවල ගුවන්ගත වෙන එක. දුවලා. ඔව්. අනිත් එක ට්‍රයික් ලොන්ච්. ඒකේ රෝද තුනේ පොඩි ආසනයක් වගේ එකකට මෝටරේ සවි කරලා ඒකේ ඉඳගෙන එන්ජිනේ බලයෙන්ම දුවල උඩ යනවා. අර පිටේ තියාගෙන දුවන එක ටික අමාරු වෙති නේද? ටිකක් ශාරීරික වෙහෙසක් ඕන. ඒත් ඒක ජනප්‍රියයි. ට්‍රයික් එක පහසුයි හැබැයි පොඩ්ඩක් ලොකු ඉඩක් ඕනේ දුවන්න. අන රහන් ඇදලා. හරියට සාමාන්‍ය පැරග්ලයිඩරයක් වගේමයි. වේගය කොහමද? සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 25ත් 70ත් අතර වගේ. ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සෑහෙන්න පහලින් අර ගස් මුදුන් වලට කිට්ටුවෙන් වගේ යන්නත් පුළුවන්. එහෙම නැත්නම් වැඩි දාස්කනක් උඩට යන්නත් පුළුවන්. ඔව්. ඒ නම් මේ ශීලී බව තියෙනවා. අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂම දෙයක්. අර පහලින් යනකොට පේන දර්ශනය. මාරම ඇති නේද? කුරුල්ලෙක් වගේ බිම බලාගෙන යනවා වගේ හැඟීමක් එනවා ඇති. හරියටම වෙන කිසිම විදියකට දකින්න බැරි කෝණයකින් ලෝකේ පේනවා. ගොඩ බෑමත් හරිම පාලනයකින් කරන්න පුළුවන්. එන්ජින් මෙනිවල සාමාන්‍ය පැරග්ලයිඩරයක් වගේ සීරුවට බයිනවා. එතකොට ප්‍රධාන වාසි කිව්වොත් අර ප්‍රවේශයේ පහසුවයි දර්ශන වින්දනයයි අරුණම. උස වේගය Tamanට ඕන විදියට පාලනය කරන්න පුළුවන්කම ඉන්ධන තිනකන් සෑහෙන වෙලා පැය කිහිපයක් වුණත් පියාඹන්න පුළුවන්. අනිත් ගුවන් ක්‍රීඩායක බලද්දි ඉගෙන ගන්නත් ලේසි කියනවා. අනිත් එක තමයි මේ ඔක්කොම උපකරණ ගලවලා සාමාන්‍ය කාර් එකක පිටිපස්සේ දාගෙන උනත් ගෙනියන්න පුළුවන්. ඒකන ලොකු පහසුවක්. ගුවන් යානයක් නඩත්තු කරනවට වඩා සරලයිනේ. හැබැයි ඉතින් නිදහස එක්ක අවදානමකුත් වෙනවානේ. ආරක්ෂාව ගැන මොනවද කියන තේන්නේ? අනිවාර්යයෙන්ම ගුවන් ක්‍රියාකාරකමක් නිසා අවදානම් නැතුවම නෙවෙයි. වැදගත්ම දේ තමයි හරියට පිළිගත් උපදේශකයෙක් යටතේ පුහුණු වෙන්න එක. සහ ටික ලත් කෙනෙක්ගෙන්. ඔව් ඒක අත්‍යවශ්‍යයි. ඊළඟට කාලගුණය. තද සුළං කුණාටු වගේ වෙලාවට පියාඹන්න එක හරිම භයානකයි. ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. උපකරණ නඩත්තුව හැම ගමනකටම කලින් කරන චෙක් එක. අර పూర్ව පරීක්ෂාව. ඒකත් හරිම වැදගත්. අනිත් එක තමයි අර අමතර පැරෂූට් එක. රිසර්ව් පැරෂූට් එක. හදිසි අවස්ථාවකට. ඔව් ඒක අනිවාර්යයෙන්ම අරන් යන්න ඕන. දැන් අපි ලංකාව පැත්තට හැරමු. මෙහි කොහොමද මේ පැරමෝටරින් කරන්නේ? ජනප්‍රියද? දැන් ටිකින් ටික ජනප්‍රිය වෙලා එනවා. සංචාරකයෝ අතර වගේම අපේ අය අතර තුනන්දුවක් තියෙනවා. ලංකාවේ භූමියක් මේකට හොඹත ගැලපෙනවා. විශේෂයෙන් වැරළ තීර කලපුව ආශ්‍රිත පැතලිබිම් කොහෙද ප්‍රධාන වශයෙන් කරන්නේ? බෙන්දොට තමයි ගොඩක් ප්‍රසිද්ධ. අවන්තලජයගේ ස්කයි ක්ලබ් වගේ තැන් තියෙනවා. එයාලා අර ටෑන්ඩම් ෆ්ලයිට්ස් කරනවා. ඒ කියන්නේ පළපුරුදු නියමුවෙක් එක්ක එකට යල්ල පුරුවා. ඒක හොඳයිනේ මුලින්ම අත්දැකීමක් ගන්න කැමති කෙනෙකුට. බෙන්තොට කියවන ඉතින් අර කඩොලාන ගංග වැරළ මාරම ලස්සන දර්ශන බලන්න පුරවන් නැතිනේ දහසේ ඉඳන්. ඇත්තටම. ඒවටම මීගමෝ පට්ටෙත් මේවා කරන්න තැන් තියෙනවා. අර කලපූඩින් එහෙම යන්න පුරුවන්. නීතිමය පැත්තෙන් බැලුවොත් කවුරු හරි මේක කරන්න හිතනව නම් මොනවද දැනගන්න ඕන දේවල්? ඔව් ඒක වැදගත්. ලංකාවේ සිවිල් ගුවන් සේවාධිකාරිය, ඒ කියන්නේ CASL එකෙන් තමයි මේවා නියාමනය වෙන්නේ. නියම බලපත්‍ර උපකරණ වල ප්‍රමිතීන් පියාසර කරන්න අවසර තියෙන කලාප මේ ඔක්කොම ගැන නීති තියෙනවා. ජාත්‍යන්තර සහතික එහෙමත් වැදගත්ද? ඔව්. අර APPI පව වගේ ජාත්‍යන්තර සහතික තියෙනවා නම් ඒක හොඳයි. මොකද ඒකෙන් ගෝලීය ප්‍රමිතියකට අනුකූල පුහුණුවක් ලැබිලා කියලා තහවුරු වෙනවා.
ටෙන්ඩම් ෆ්ලයිට් එකක් නම් අනිවාර්යෙන් බලපත්‍ර තියෙන පළපුරුදු කෙනෙක් එක්කම තමයි යන්න ඕනේ. තනියම පියාඹන්න නම් තනියම යන්න නම් බලපත්‍රය ගන්න ඕන, හරියද පුහුණුව ලැබලා රක්ෂණ ආවරණයක් එහෙමත් තියෙන්න ඕන. වයස සීමාව සාමාන්‍යයෙන් අවුරුදු 12න් විතර උඩට තමයි ගොඩක් තැන්වල තියෙන්නේ. හරි. වෙනත් ආරක්ෂක දේවල් අර මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා පියාසර කරන්න කොහෙත්ම බෑ. ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. යම් යම් රෝගී තත්ත්වයන් තියෙනවා නම් මේකට සුදුසු නෑ. ඒ කියන්නේ ප්‍රවේශය ලේසි වුණාට ආරක්ෂාව තහවුරු කරන්න පැහැදිලි රාමුවක් තියෙනවා. ඒක හොඳයි. එනම් සාරාංශයක් විදිහට ගත්තොත් පැරමෝටරින් කියන්නේ අහසෙන් නිදහස විදිමින්ම ලංකාවේ සුන්දරත්වය අලුත්ම විදිහට අත්‍තරම හිත ඇදිලා යන විදිහකට අත්විඳින්න ලැබෙන නියම අවස්ථාවක්. හීනයක් විතරක් වුණු දෙයක්. ඒ කියන්නේ තමන්ගෙම විදිහට අහසේ යන එක ඒ අත්දැකීම අද සාමාන්‍ය කෙනෙකුට කොච්චර ලං වෙලාද කොච්චර පහසුවෙන් ඒකට යොමු වෙන්න පුළුවන් වෙලාද කියන එක ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න වටිනවා.